සිද්ධාවාස ඩිසයිනර්ස් channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වහලයක් ගැසීමේදී අලංකාරයට වඩා අතිශයින්ම ප්‍රායෝගික විය යුතු අවස්ථා ගැන. එහිදී මම බලාපොරොත්තු වෙනවා හවුස් ප්ලෑන් එකක් ඉදිරිපත් කරලා ඒක ආධාරයෙන් විස්තර කිරීමක් කරන්න. ඒ වගේම ඒ ආකාරයෙන් වහල නොගහන අවස්ථාවලදී ඇතිවන ගැටලු සහ ඒ වගේම ඒ ආකාරයට වහලය නිර්මාණය කළාම එය අලංකාරයට එතරම් හානියක් හෝ අවලස්සනක් නොවන බව තහවුරු කිරීමට ඉමේජ් එක ෆ්‍රන්ට් එලිවේෂන් එක ගෙනහල්ලා ඒ විස්තර කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේදී channel එකත් එක්ක මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මම ඉල්ලනවා. වැඩ කරන ස්ක්‍රීන් එකේ ගෙනහල්ලා කෝට්යාඩ් එක තියෙන වැදගත්කම ගැන කතා කළා. දැන් අපි බලමු මේ වගේ අවස්ථාවක වහල කොයි ආකාරයෙන්ද අපි නිර්මාණය කළ යුත්තේ. එහෙම නිර්මාණය කිරීමෙන් අවලස්සනක් හෝ අලංකාරයට බාධාවක් වෙනවද? එහෙම නිර්මාණය කරන්නේ ඇයි කියන එක ගැන මම මේදී කිව්වා මේ ප්ලෑන් එකේ සම්පූර්ණයෙන්ම තට්ටු දෙකට යන්නේ නැහැ. මේක අප්පර් ෆ්ලෝ එක. එහිදී මෙතන රූෆ් බිලෝ කියලා තියෙනවා. පහළ තට්ටුවට මේ කොටසට එන්නේ නැහැ උඩ තට්ටුව. මේ කොටසට පමණයි උඩ තට්ටුව එන්නේ. එහිදී මෙතන වහලය, මෙතන වෙරන්ඩා එකේ වහලය, මෙතනට ගරාජ් එකට ස්ලැබ් එකක් දාන විදිහට තමයි ඩිසයින් කළේ. ඊළඟට අපි රූෆ් ප්ලෑන් එකෙන් බලමු කොයි ආකාරයෙන්ද මේකේ ස්ලෝප් එක එන්නේ, කොහොමද ඇයි මේ විදිහට සකස් කරන්න කියන එක ගැන. මේ බිත්තිය මේ පැත්තට තමයි ස්ලෝප් එක යන්නේ. පහළ තට්ටුවේදී මේ පැත්තට මේ වහලේ ස්ලෝප් එක යන්නේ. එතකොට බ්ලයින්ඩ් වෝල් මේ පැත්තෙන් තියෙනකොට ඒ පැත්තට වතුර ගලා යගෙන යාමත් කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. මෙහිදී මෙතන මේ බිත්තිය උඩට උස්සලා, මෙන්න මේ බිත්තිය උඩට උස්සලා මේ කොටසට අනිත් පැත්තට පිටිපස්සට ස්ලෝප් එක එන ආකාරයට ඒ කොටස නිර්මාණය කරලා මේ ඊළඟ කොටසත් ඒ පැත්තටම ස්ලෝප් එක එන ආකාරයට තමයි සකස් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මෙතන එකක්, මෙතන බ්ලයින්ඩ් වෝල් එක, ඒ වගේම මෙතන කෝට්යාඩ් එකට කිසිම ආකාරයකින් කෝට්යාඩ් එකටත් වැහි පීලිවල වැහි වතුර ගලාගෙන ඒමක් සිදු වෙන්නේ නැහැ. උඩින් වතුර වැටෙනවා, නමුත් වැහි වතුර ගලාගෙන ඒමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම කාන්දු වීමක් මං කිව්වා මේකෙදි බොහෝ වැරදි සිදු වෙනවා කියලා. මේ වගේ ප්ලෑන් එක සකස් නොකළාම, වහලේ නිර්මාණය නොකළාම ඇතුළට වතුර කාන්දු වීමක් සිදු වෙන්නේ නැහැ. මෙතන බිත්තිය උස්සලා මේ ආකාරයෙන් එහා පැත්තට ස්ලෝප් එක හිටින්න තමයි වහලේ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේ ආකාරයේ වහලේ නොගහන අවස්ථාවල අපි ඕනතරම් දැකලා තියෙනවා බ්ලයින්ඩ් වෝල් ගහද්දී අනිත් කෝට්යාඩ් වල මේ ආකාරයෙන් නැතුව ස්ලෝප් එක අනිත් විදිහට නිර්මාණය කරනවා. එහෙම නිර්මාණය කළාම කොයි ආකාරයේ වැරදිද සිදු වෙන්නේ කියන එක ගැන. එම අවස්ථාවලදී මේ වගේ ඇතුළත බිත්ති ඉදිමීමක් වගේම පුස් බැඳීමක්, කළු පාට තැනින් තැන පුස් බැඳීමක් වගේ දේවල් සිද්ධ වෙනවා. ඊට පස්සේ බිත්ති පතුරු යනවා. එවැනි දේ සිදු වෙන අවස්ථාවල් වල අපිට සිද්ධ වෙනවා බිත්ති නැවත පිළිසකර කරන්න. බිත්ති කොච්චර පිළිසකර කළත් වහලය හරියට නොමැති වීම නිසා නැවත ඒ සිදුවීම වෙනවා. මේ ආකාරයෙන් නැවත පිළිසකර කරන්නට යනවාට වඩා එවැනි අවස්ථාවල නිසි විදියට වහලේ නිර්මාණය කර ගැනීම ඉතා වැදගත් වෙනවා. අපි බලමු හරි ආකාරයට වහලේ ස්ලෝප් එක එන විදියට සකස් කරාම කොයි ආකාරයෙන්ද ෆ්‍රන්ට් ඉමේජ් එක එන්නේ කියලා. ඊට කලින් පොඩි මතක් කිරීමක් කරනවා. ලයික් කරලා නැති අය ලයික් කරන්න. වීඩියෝ හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම හොඳ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා කියලා. එහෙමනම් හැම කෙනෙකුටම පේනවා
මේ තමයි ෆ්‍රන්ට් ඉමේජ් එක. ඒකෙදී මෙතන ඉමේජස් දෙකක් තියෙනවා. මෙතන බිත්තිය වැඩිපුර බිත්තිය විතරක් වහලා අඩුවට පේන නිසා මොකද එහා පැත්තටනේ ස්ලෝප් එක තියෙන්නේ. මෙතන මම ෆීචර්ඩ් වෝල් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ බ්‍රික්ස් වලින් හරි අපිට පුළුවන් ගල් වලින් හරි එතන ලස්සන කරගන්න. එහෙම නැත්නම් මේ වගේ වීදුරු ෆ්‍රේම් දෙකක් සකස් කරන්න පුළුවන්. මං හිතනවා මෙහෙම සකස් කළා කියලා කිසිම අවලස්සනක් නැහැ කියලා. එහෙමනම් ජය සතුට සාමය පිරි වාසනාවන්ත දිවියක් හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරමින් තවත් වීඩියෝකින් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්න. බොහොම ස්තුතියි.